අපච්චි ಭಾರತ සර් කවද්ද මහවුලු ගෙදරින් එළියට ආවේ? අවුරුදු 6ක් දෙයියනේ කියලා නිදහසේ හිටියා. දැන් ආපහු සේරම කන පිට හරවන්න හදයි. කෝකට ජයසේන ඉස්සරහින්ම කාර් එක නවත්තන්නකෝ. මගේ දුව ඔයා පිටිපස්සෙන් කාමරේට යන්න. මොනවා වුණත් මං කතා කරනකම් ආපහු එළියට එන්න එපා. තේරුණාද? ಭಾರತಾಯಿ කොහොමද ඉතින්? හැබැයි දැන් ඉස්සර ಭಾರತ නෙවෙයි. අවුරුදු 6ක් තිස්සේ එක දවසක් ගැන හීන දැක්ක මිනිහෙක් මම. අයියේ මේ පරණ සෙල්ලම නම් ආයෙ පටන් ගන්න ලෑස්ති වෙන්න එපා. අලුත් සෙල්ලමක් පටන් ගන්න දැම්මට කාලයක් නැහැ නෝකනංගි. මම දැන් වෙනස් මිනිහෙක් වුණාට අපේ පරම්පරාවේ දේවල් තාම වෙනස් වෙලා නැහනේ. ඒව කාටවත් වෙනස් කරන්න දෙන්නත් බෑ. අයියේ ඔයාටයි මගේ මහත්තයාටයි දේපල බෙදුනේ සමසම. ඔයා ඔයාගේ දේවල් විනාශ කරගත්තා. මගේ මහත්තයාටයි ඉතින් නුවරඑළිය තේවත්තත් මං ඔයාට දුන්නා. ඔයා දන්නවද ඒකේ වටිනාකම? ඔන්න තවත් මගෙන් කිසිම දෙයක් ඉල්ලන්න එපා. මට ඉන්නවා දරුවෙක්. දරුවා? එයා තමයි මට ඉන්න ලොකුම ඉස්සරදී. ඒකට මල් ළඟ තියෙනවා සිම්පල් ප්ලෑන් එකක්. මොකක්ද කිව්වේ? ඔන්න මගේ දරුවට සීරීමක්වත් වෙලා තිබුණා. එතනින් එහාට අපේ නෑදෑකම් ඉවරයි. දැන් කරුණාකර මෙහෙන් යන්න. මම ආවේ නෝකගේ තැනකට නෙවෙයි. මම ආවේ මල්ලිගේ තැනට. මේක අපේ මාගේ. ඒක මට ඕනේ. ඒක මම ඔය කෙල්ලට අයිති වෙන්න ඉඩ තියන්නේ නෑ. මේක අයිති වෙන්න ඕනේ අපේ පරම්පරාවේ පිරිමියෙක්ට. දැන් මමයි ඉන්නේ එකම පිරිමියා. මමයි මේකේ උරුමකාරයා. මගේ තිවසීම සීමාවක් තියෙනවා. මේකේතර මට අයිති උනේ මගේ මහත්තයාගේ. මගෙන් පස්සේ මේක අයිති වෙන්න ඕනේ මගේ දුවට. දැන් තමුන්ගේ පරම්පරාවක් ගැන කතා කරන්න හදනවා. මොනවද මෙච්චර කල් කරේ පරම්පරාවට? නිකමෙක් වගේ ඉඳලා හිරේ විලංගුවේ වැටිලා පරම්පරාවෙන් නම්බුවක් නැති කළා මිසක්. නිකමෙක් වගේ. ඕකේ. නිකමෙක් වගේ.